ලෝක ඉතිහාසයේ පිරික්සීමේදී රුසියාව තුළින් දාම ඝාතකයින් රාශියක් හමු වෙනවා. මේ අතුරින් වැඩිම ලෝක අවධානයට පාත්‍ර වූ ඝාතකයෙක් ලෙසින් හැඳින්වෙන්නේ ඇලෙක්සැන්ඩර් පිචොෂ්කින්. ඔහු විසින් ඝාතනය කරන ලදයි තහවුරු වී ඇති මිනිස් ජීවිත ගණන 50කට වඩා මදක් අඩුවත් පාපොච්චාරණය කරමින් ඔහු පවසා ඇත්තේ තමන් ඝාතන 61ක් සිදු කළ බව. චෙස් පූර්වයේ ඇති එක් කොටුවකට එක් ඝාතනීය පැකින් ඔහු විසින් සිදු කරන්නට ඇති බවට සමහරෙක් හුවා දක්වන නිසා ඔහුට පටබැඳී ඇති අන්වර්ථ නාමය වන්නේ චෙස් පූර්ව ඝාතකයා යන නමයි. ඇලෙක්සැන්ඩර් පිචොෂ්කින් උපත ලැබුවේ 1974 වසරේ අප්‍රේල් මාස 9 වනදා රුසියාවේ අගනුවර වන මොස්කව් ආසන්න ප්‍රදේශකදී. ඔහු කුඩා කාලේ ඔන්චිල්ලා පැදීමට ආසාවක් දැක්වුවා. එක් දිනකදී හදිසියෙම ඔන්චිල්ලා පදමින් සිටියේදී ඔන්චිල්ලාවේ අසුන් කන්නා කොටස වැරෙන් ඔහුගේ නළල ප්‍රදේශයේ වදිනවා. ඒ වන විට ඔහුගේ හිසේ ඉදිරි අස්ථි කොටස් ඒ තරම් පරිණත වී තිබුණේ නැහැ. මේ හේතුවෙන් ඔහුගේ මොළයේ ආවේග පාලනය, පෞරුෂය හා ගැටලු විසඳීමට අදාළ කොටස් යම් හානියකට ලක් වෙනවා. මේ අනතුර පසු කාලීනව ඔහු දාම ඝාතකයෙකු කිරීමට සමත් වූ මානසික තත්ත්වය ඇති කිරීමේලා හේතු වූ බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඇලෙක්සැන්ඩර් පිචොෂ්කින් සිය පළමු මිනිස් ඝාතනය සිදු කළේ 1992 වසරේදී. ඔහු කුඩා දරුවෙකු ඉහළ මාලයක ජනේලයකින් ඉවතට තල්ලු කරන්නට කටයුතු කළා. එහිදී තුවාල ලැබූ දරුවා මිය යනවා. කෙසේ නමුත් මෙය ඝාතනයක් ලෙස පොලිසිය සැක කළේ නැහැ. කිසි ලෙසකින්වත් පිචොෂ්කින් කෙරෙහි පොලිසියේ අවධානය යොමු වන්නේ නැහැ. පසු කාලීනව මෙම මරණය සියදිවි නසා ගැනීමක් ලෙසට තීරණය කෙරුණා. පළමු මිනිස් ඝාතනය සිදු කළ පසු දශකයක පමණ කාලයක් තුළ ඇලෙක්සැන්ඩර් පිචොෂ්කින් මිනිස් ඝාතනයක් සිදු කළා නම් ඒ කලාතුරකින්. කෙසේ නමුත් පළමු මිනිස් ඝාතනය සිදු කිරීමෙන් පසු ඔහුලත් ආශ්වාදයක් එවර ඔහු පොලිසියට හසු නොවීමත් යන කාරණා කෙමෙන් කෙමෙන් තවත් මිනිස් ඝාතන කරන්නට ඔහු යොමු කරනු ලැබුවා. 2001 වසරේදී ඇලෙක්සැන්ඩර් එක පිට මිනිස් ඝාතන සිදු කිරීම ආරම්භ කළා. මුලදී මේ ඝාතන සිදු කිරීමේලා ඔහුට කිසිදු අභිප්‍රායක් තිබුණේ නැහැ. ඉක්මනින්ම ඔහු යම් ඉලක්කයක් හිතින් හදාගත්තා. ඇලෙක්සැන්ඩර් කුඩා කාලයේ පටන් චෙස් ක්‍රීඩාවටද කැමැත්තක් දැක්වුවා. අවසානයේ ඔහු තීරණය කරන්නේ එහි වූ කොටු 64ට අනුරූපව එක් මනුෂ්‍ය ඝාතනයේ බැගින් ඝාතන 64ක් සිදු කළ යුතු බව. ඇලෙක්සැන්ඩර් ගොදුරු සොයා ගැනීම සඳහා වැඩිමනක්ම භාවිතා කළේ මොස්කව්හි බිට්සෙව්ස්කි උද්‍යානයයි. මෙහිදී ඔහු විසින් ගොදුරු කර ගැනීමට සුදුසු බවට හැඟවුණු අය සමග කුළුපගු වුණා. අනතුරුව ඔහු සමග වොඩ්කා වීදුරුවක් තොල කෑම සඳහා පැමිණෙන්නයි අදාළ පුද්ගලයාට ආරාධනා කරනවා. පසුව දැඩි ලෙස විරිවනතුරු ඔවුන්ට වොඩ්කා ලබා දෙන ඔහු මිටියක් ආධාරයෙන් ඔවුන්ගේ හිස පිටුපසට පහර දුන්නා. එහිදී හිසේ ඇතිවන සිදුර තුළට වොඩ්කා බෝතලය රිංගවීමද ඔහු විසින් සිදු කර තිබුණා. මුලදී කාත් කවුරුත් නැති වැඩිහිටි පිරිමින් ඇලෙක්සැන්ඩර්ගේ ගොදුරු බවට පත් වුණා. පසු කාලීනව ඔහු ගැටවරයන් හා කාන්තාවන්ද ඝාතනය කළා. විශේෂයෙන්ම එක්වරම පිටුපසින් පැමිණ හිසට පහර දී සිය ගොදුර අන්දමන්ද කිරීම ඔහු වඩාත්ම ප්‍රිය කළ විධික්‍රමය ලෙසයි හැඳින්වුණේ. 1990 දශකයේ අගභාගයේ වන විට බිට්සෙව්ස්කි උද්‍යානයේදී යමෙකු විසින් මිනිසුන් ඝාතනය කරන බවට කීප දෙනෙක්ටම ඉව වැටී තිබුණා. මුලදී සෑහෙන කාලයකට වරක් සිදු වූ මේ ඝාතන 2001 වසරේ පටන් නිතර සිදුවන්නට පටන් ගත්තා. 2006 වසර වන විට එසේ ඝාතනය හෝ අතුරුදන් වූ ගණන 50 පමණ වී තිබුණා. මේ නිසා බොහෝ දෙනා එම උද්‍යානයට යාමට පවා බිය වුණා. මුහුණක් නැති ම්ලේච්ඡ සතෙකු විසින් මෙලෙස මිනිසුන් ගොදුරු කරගන්නා බවටද කතාවක් පැතිරුණා. මේ පිළිබඳව ඉක්මනින් යමක් කළ යුතු බව මොස්කව් පොලිසිය තීරණය කළා. ඔවුන්ගේ අදහස වුණේ සංවිධානාත්මක කණ්ඩායමක් හෝ තනි මිනිසෙකු විසින් මේ ඝාතන සිදු කරන බව. ඇලෙක්සැන්ඩර් දිවා කාලයේ සේවයේ නියුතු වී සිටියේ සිල්ලර භාණ්ඩ විකුණන වෙළඳපොළක. ඔහු සාමාන්‍යයෙන් නිහඬ ඒත් සුහදශීලී අයෙකු බව බොහෝ දෙනා නිරීක්ෂණය කර තිබුණා. යම් අමුතු හැසිරීම් පෙන්නුම් කළත් ඔහු කිසිවිටකත් ලේ පිපාසිතයෙකු බව කිසිවෙකුත් අනුමාන කර තිබුණේ නැහැ. ඇලෙක්සැන්ඩර් අවසන් වතාවට ගොදුරු කර ගැනීමට උත්සාහ කළේ ඔහු සේවයේ නිරත වී සිටි වෙළඳපොළට පැමිණි කාන්තාවක්. ඔහු ඇයට වනමැද ඇති සුරතල් සුනඛයාගේ සොහොන බැලීමට යාමට ආරාධනා කළේ කලක් තිස්සේ සුහදශීලී වීමෙන් අනතුරුව.
මේ ඉතා අසාමාන්‍ය ආරාධනාවක් වූ නිසා එම කාන්තාව ඔහු පිළිබඳව සැකසිතන්නට වුණා. කෙසේ නමුත් ඇය ඔහු හා ඒ බැලීමට යන්නට අවසානයේ තීරණය කළා. මේ නිසා ඇය ඔහුට ගොදුරු වුණා. ඇලෙක්සැන්ඩර්ට අවසන් වරට ගොදුරු වූ කාන්තාව ඇය හට ඇති වූ සැකය නිසා ඇගේ මිතුරු මිතුරියන්ට සිය ගමන පිළිබඳව දන්වා තිබුණා. මීට අමතරව ඔහුගේ දුරකථන අංකයද ලබා දී තිබුණා. ඇලෙක්සැන්ඩර් කොටු කර ගැනීමට පොලිසියට වඩාත් උපකාරී වුණේ ඇගේ මරණය සිදු වූ දිනේදී ඇලෙක්සැන්ඩර් හා එක්ව ගමන් කරන මාර්ගයේ වූ කැමරාවක එය සටහන් වී තිබීම. මේ නිසා පහසුවෙන්ම ඇයගේ මරණය පිළිබඳව සැකපිට ඇලෙක්සැන්ඩර් පිචුෂ්කින් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිසියට හසුවීමෙන් අනතුරුව ඇලෙක්සැන්ඩර් තමන් විසින් සිදු කළ ඝාතන බොහෝමයක් ගැන ඉතාමත් කැමැත්තෙන් පාපොච්චාරණය කර තිබුණා. ඔහු සඳහන් කර තිබුණේ තමන් ඝාතන 61ක් සිදු කළ බවයි. තවත් ඝාතන 3ක් සිදු කර චෙස් පූර්වයේ කොටු 64 සම්පූර්ණ කිරීමට නොහැකිවීම ගැන තමන් කනගාටුවට පත්වන බවද ඇලෙක්සැන්ඩර් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් විටින් විට ඔහු තමන් විසින් සිදු කළ ඝාතන ප්‍රමාණය පිළිබඳව වෙනස් සංඛ්‍යාලයකන ඉදිරිපත් කළා. විටක එය 48ක් වූ අතර තවත් විටක ඔහු පැවසුවේ තමන්ට ගණනය කරගත නොහැකි තරම් ඒ විශාල බවයි. කෙසේ නමුත් අවසානයේ ඔහු විසින් සිදු කළ ඝාතන 49ක් පිළිබඳව සාක්ෂි හමු වුණා. 2007 වසරේදී ඔහුට එරෙහි කෙටි නඩු විභාගයකින් පසුව ඔහු වීදුරු කුටියක සිරකිරීම සඳහා තීන්දුව කෙරුණා. මානසික සංකූලතාවය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව ඔහුට මරණ දඬුවම හිමි වුණේ නැහැ.